මේ වීඩියෝ එක පැයක් විතර තියෙනවා. හැබැයි පැයක් තියෙනවයි කියලා මේක නොබලා ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට ඉතාලි භාෂාවේ තියෙන පූර්ව පද ගැන, ඒ කියන්නේ ආර්ටිකෝලි ගැන, අර නාම පදයක් ඉදිරියට දාන්නේ අකුරු දෙකක් තුනක්. ඔයාලට හැම වෙලාවෙම ප්‍රශ්නයක් එන්නේ ඒක කොහොමද දාන්නේ කියලා. අන්න ඒක ගැන සම්පූර්ණ වැටහීමක් මේ පාඩමෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ Zoom ක්ලාස් එකක කරපු කොම්පිටි එකක්. මේකෙන් පස්සේ අපි ආර්ටිකෝලිත් එක්ක ආපු නාමපද කොහොමද අපි දන්න ක්‍රියාපදත් එක්ක එකතු කරලා වාක්‍ය හදාගන්න කියලා මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා ස්කිප් කරන්න නැතුව එක දිගට මේ වීඩියෝ එක බලන්න. ඔයාලටයි කවදාවත් ආර්ටිකෝලි ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතාලි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් හැටියට මේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. හරි. මේ ටියුට් එකක් බැලුවේ නැහැ නේද? ඔයාලා හදලා දාලා තිබුණා. මේ ගැන කතා කරාද අපි? නෑ සර් කතා කරේ නැහැ. අපි එකින් එක බලමු. ඔයාලා පුළුවන් හැටියට මේවා කරගෙන තියාගන්න. මොකද ඊට පස්සේ දැන් මම කියද්දී ඔය හදාගෙන වැඩක් නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන හැටියට. මොකද පාඩමක් කරලා ඉවරලානේ කොම්පියුටර් එකක් දෙන්නේ. ඒතර ඒ පාඩමට අදාළව තේරෙන්නවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් කොම්පියුටර් එක වල කරන විදියෙන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා කොම්පියුටර් එක කරන්න ඕනේ. කරලා ඉවරලා අපි හරි වැරදි බලද්දී ඔයාලට මේක හදා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් මේක හැමෝටම පේනවා. එතකොට ඒ වලින් අවසාන වෙච්ච නිසා අපිට හොයාගන්න බෑ. හැබැයි මේක මුල් අකුරු බලන්න පුළුවන් අපිට. S අකුරෙන් පටන් අරගෙන දෙවනුවට කොන්සොනන්ටයක් තියෙන නිසා මේකට අනිවාර්යයෙන්ම අපි තියෙනවා uno කියන එක තමයි පාවිච්චි කරන්න ඕනේ. uno studente කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ශිෂ්‍යයෙක්. ඊස මෙතනටදී අපි දන්නවා S අකුරෙන් පටන් අරගෙන දෙවනුවට කොන්සොනන්ටයක් තිබුණොත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ lo කියන එක. ඒක අපි ලියලා තියෙනවා ඒකේ. ඒක නිසා lo studente කියලා කියන්න පුළුවන්. lo studente. ඒ වගේම තමයි ඒක lo එකක් ප්ලූරාල් වෙද්දී y වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි studente කියන එක studenti කියලා හදා ගන්නවා. y studenti. ශිෂ්‍යයෝ. corso කියන එක masculine singular එකක්. o අකුරෙන් අවසන්ලා තියෙන නිසා මේක අපි කොන්සොනන්ට් අකුරකින් පටන් ගන්න තියෙන නිසා මේකට අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන්නේ un කියන එක. මොකද ඒකට හේතුව අපි කොන්සොනන්ට් අකුරකින් පටන් ගත්තත් වොකාලි අකුරකින් පටන් ගත්තත් අපි පාවිච්චි කරන්නේ un කියන එක. ඒකට අපි කියනවා un corso කියලා කියන්නේ course එකක් කියන අදහස. un corso. එතකොට මේකට අපිට දාන්න වෙන්නේ il corso කියලා. il corso ඊට පස්සේ ඒක බහුවචන කරපුවම අපිට i corsi වෙන්න ඕන. දැන් කවුරු කෙනෙකුට ඒක මොකද උනේ කියලා තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන්. ඇයි ඒක එහෙම උනේ කියලා. එතකොට il corso කියලා කියන course එක, e corsi කියලා කියන courses කියන අදහස. ඉතලා class මෙතන class කියන එක, class කියන එක feminine singular අපිට හොයාගන්න බෑ. හැබැයි consonant අකුරින් පටන් ගන්න නිසා අපිට මේකට දාන්න වෙන්නේ una classe කියලා. සමහරක් ඒවා තියෙන අපිට හොයාගන්න බෑනේ මොන වර්ගයේද කියලා. මොකද ඒ වලින් අවසන්ද අපිට හොයාගන්න අමාරුයි. හැබැයි මතක තියාගන්න class කියලා කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන එකක්. feminine singular හොයාගන්න බෑ. ඒ වුණාට අපිට මේකට දාන්න වෙන්නේ una කියන එක. මොකද consonant අකුරෙන් පටන් ගන්න තියෙන නිසා. una classe කියලා කියන්නේ පන්තියක්. එතකොට මෙතනට අපි දානවා la classe ඒක ප්ලූරාල් වෙද්දී le classi වෙන්න ඕන. නේද? la classe, le classi පන්තිය, පන්ති. අවුල කියන එක වොකාලි අකුරකින් පටන් ගන්න තියෙන්නේ. ඉස්සලාම හොයාගන්න මේක ස්ත්‍රීලිංග ඒකවචන කියලා ආවලින් අවසන්ලා තියෙන නිසා එහෙනම් මේකට අපිට පාවිච්චි කරන්න වෙන්නේ un කියන එකයි apostrophe එකයි. අපි කියන්නේ un aula. පන්ති කාමරයක්. මෙතනට අපිට දාන්න වෙන්නේ l එකයි apostrophe එකයි දාලා aula කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ l'aula. ඒක බහුවචන වෙද්දී le aule වෙන්න ඕන. le aule. sbaglio කියන එක masculine singular o වලින් අවසන්ලා තියෙන්නේ. ඉස්සරහා තියෙනවා s එකයි කොන්සොනන්ට් එකයි. එහෙනම් අපිට අනිවාර්යෙන් මේකට uno තමයි පාවිච්චි කරන්න වෙන්නේ. uno sbaglio. මෙතනට ආවට පස්සේ ඒ වගේ තියෙන ඒවලට ඒ කියන්නේ s අකුර තිබිලා දෙවනුවට කොන්සොනන්ටියක් තියෙන ඒවලට අපි පාවිච්චි කරන්නේ lo කියලා. අපි කියනවා lo sbaglio කියලා. ඒක බහුවචන වෙද්දී lo එකේ බහුවචනය y වෙන්න ඕනේ. ඒක අපි sbagli කියලා කියද්දී ආපහු i අකුරක් එකතු කරන්න ඕන නැහැ. මෙතන i අකුරක් තියෙන නිසා y sbagli කියලා කියනවා. ඒතකොට uno sbaglio කියලා කියන්නේ වැරද්දක්. lo sbaglio කියලා කියන්නේ වැරද්ද. y sbagli කියලා කියන්නේ වැරදි.
ජොර්නාල් එක ගත්තොත් ඒ වලින් අවසාන වෙච්ච එකක් මතක තියාගන්න ඒක මස්කියුලර් සිංගුලාර් එකක්. ඒක නිසා අපිට මේකට දාන්න වෙන්නේ un giornale කියලා. un giornale පත්තරයක්. මෙතනට දාන්න වෙන්නේ il giornale ඒක බහුවචන වෙද්දී ඒක i giornali වෙන්න ඕන. i giornali වියාජ්ජෝ කියන එක ගත්තොත් වියාජ්ජෝ කියලා කියන සංචාරයක් කියලා කියද්දි මේක මස්කියුලර් සිංගුලාර් කොන්සොනන්ට් එකකින් පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා පාවිච්චි කරනවා කොන්සොනන්ට් පටන් ගන්න නිසා un viaggio කියලා. un viaggio කියලා කියන්නේ සංචාරයක්. un viaggio මෙතනට එද්දී il viaggio වෙන්න ඕනේ සංචාරය. ඊට පස්සේ ඒක බහුවචන වෙද්දී i viaggi වෙන්න ඕන. i viaggi සංචාර. ස්පේකියෝ පටන් ගන්න තියෙන්නේ s අකුරෙන් පටන් ගන්න දෙනකොට කොන්සොනන්ටියක් තියෙන්නේ. මේක මස්කියුලර් සිංගුලාර් කියලා දන්නවා අපි o වලින් අවසන් වෙච්ච නිසා. එහෙනම් ඒකට දාන්න වෙන්නේ අපිට uno specchio. ඊට මෙතනට ආපුවට පස්සේ ඒක lo specchio වෙනවා. lo specchio මුණ බලන කණ්ණාඩිය. මුණ බලන කණ්ණාඩිය කියද්දී gli specchi වෙන්න ඕන. gli specchi. කාමරා කියන එක කාමරය ආවලින් අවසන්ලා තියෙන්නේ කොන්සොනන්ට් අකුරෙන් පටන් ගන්න තියෙන්නේ. එහෙනම් එතනට දාන්න වෙන්නේ una camera කාමරය කියලා කියද්දී la camera මෙතනට එද්දී le camere වෙන්න ඕන. le camere. සිනමා කියන එක ආවලින් අවසන් වුණාට ඒක මස්කියුලර් සිංගුලාර් එකක් පුරුෂ ලිංගයේ එක වචන. ඒක මතක තියාගන්න ඕනේ. මේකට අපිට පාවිච්චි කරන්න වෙන්නේ un cinema. ආර්තිකලයෙන් තමයි අපි ඒක වචනද බහුවචනද කියලා හොයාගන්නේ. ඊළඟට අපිට තියෙනවා zio. අපි දන්න ඉසෙඩ් අකුරෙන් පටන් ගන්න මස්කියුලර් සිංගුලාර් වලට අපි පාවිච්චි කරන්නේ uno කියලා. uno zio මාමා කෙනෙක්. zio කියන එක uno zio මාමා කෙනෙක්. lo zio මාමා. මෙතන අපි බහුවචන කරද්දී lo එක y කරගන්නවා. අනිත් ඒවල නම් අපි අය අකුරක් එකතු කරන්නේ නැහැ. හැබැයි මේක අය අකුරක් එකතු කරන්න ඕනේ. මොකද අකුරු ප්‍රමාණය අඩු නිසා අපි කියනවා මාමලා කියලා කියද්දී y z කියලා කියනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අමීකා ෆෙමිනින් සිංගුලාර් එකක් වොකාලි අකුරක පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ උන් එකයි අපොස්ට්‍රොෆ් එකයි දාලා අමීකා කියලා කියන්න පුළුවන්. උන් අමීකා ඉහෙලියක්. ඒතර මේකත් අපිට ළමීකා කියලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉහෙලිය ඒක බහුවචන වෙද්දී le amiche වෙන්න ඕනේ. amiche කියලා ලියද්දී එච් අකුරු පාවිච්චි කරන්න ඕනේ. ඒක විශේෂත්වයක්. ඒ නිසා le amiche කියලා කියන්නේ ඉහෙලියෝ කියලා මතක තියාගන්න. amiche නෙවෙයි amiche වෙන්න ඕනේ. මෙතන තියෙන salotto maschile singolare consonante පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි කියනවා un salotto. ඊට මෙතනට ගත්තොත් ඒක il salotto වෙන්න ඕනේ. il salotto. එහෙනම් මෙතනට එද්දී අපිට i salotti වෙන්න ඕන. i salotti. අපි සාලය විසිත කාමරය කියන අදහස සාලය. ඒ අදහස් තියෙන්නේ. ස්ටුඩියෝ කියලා කියද්දි මස්කියුලර් සිංගුලාරේ s අකුරෙන් පටන් ගන්න දෙනකොට කොන්සොනන්ට් එකක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේකට uno තමයි දාන්න ඕනේ. uno studio ඔෆිස් එකක් කාර්යාලයක්. මෙතනට දෙක lo studio වෙන්න ඕනේ. lo studio කාර්යාලය. මෙතනට දෙක gli studi වෙන්න ඕන. gli studi සලොත්තු කියන කයි තියෙන නිසා ඒක අපිට අයින් කරලා දාන්න පුළුවන්. චිත්ත කියලා තියෙනවා. චිත්ත කියලා කියන්නේ නගරය. ඒතර මේක ෆෙමිනිල සිංගුලාර් එකක්. ඒක නිසා අපිට දාන්න වෙන්නේ una città නගරයක්. ඊට පස්සේ මෙතනට එද්දී la città වෙන්න ඕනේ. la città බහුවචන වෙද්දී මේක බහුවචන කරන්නේ නැහැ. ආර්ටිකල් විතරයි බහුවචන කරන්නේ. le città කියලාම තමයි කියන්නේ. මොකද ඒක අවසාන අකුර වොකාලි අකුරක් ඇවිල්ලා අචෙන්තෝ ලකුණක් තියෙද්දි සාමාන්‍යයෙන් එහෙම තියෙන ඒවා ප්ලූරාල් කරන්නේ නැහැ. ඒක නීතියක්. එතකොට ආර්ටිකල් එක විතරක් ප්ලූරාල් කරන්න පුළුවන්. මොල්ලිය කියලා කියන්නේ බිරිඳ. අපි දන්නා එතකොට una moglie බිරිඳක්. una moglie මෙතන ගහපුවම අපිට la moglie බිරිඳ. la moglie
මෙතනට ආපුවාම බිරින්දෑවරු කියලා කියද්දි ස්ප්‍රේමූත කියලා කියන්නේ දොඩම් හෝ දෙහි මිරිකලා ගත්තාම මේ ජූස් එකට අපි කියන යුස කියලා අදහසින් ස්ප්‍රේමූත එකක් ස්ප්‍රේමූතදී ආරංචි ස්ප්‍රේමූතදී ලිමෝනි ඕනම වර්ගයක් ගන්න පුළුවන් ස්ප්‍රේමූත එකක් කියලා කියන්නේ මිරිකන ලද යුෂ කියන අදහස තියෙන්නේ. එතකොට මෙතනට දාන්න වෙන්නේ අපිට S අකුරෙන් පටන් ගන්න දෙවන කොන්සොනන්ට් තිබුණ ප්‍රශ්නයක් නැහැ. මේක ස්ත්‍රීලිංග ඒක වචන නිසා අර ප්‍රශ්නයක් අපිට එන්නේ නැහැ. මේකට කෙලින්ම අපිට ලා ස්ප්‍රේමූත කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඌන ස්ප්‍රේමූත දොඩම් යුෂ එකක් කියලා කියන්නේ මෙතන තමයි ලා ස්ප්‍රේමූත කියලා දාන්නේ අපි. ලා ස්ප්‍රේමූත දොඩම් යුෂ එක මෙතනට ආපුවම මේක ලේ ස්ප්‍රේමූතේ වෙන්න ඕන. ලේ ස්ප්‍රේමූතේ ඊට මෙතනත් තියෙන ඒ වගේම එකක්. හැබැයි ඒක මස්කියුලර් සිංගුලාර්. මොකද ඕ වලින් අවසන්ලා තියෙන නිසා. ඒතර එතනට අපිට දාන්න වෙන්නේ uno spuntino කියලා. uno spuntino අපි කෙටි කෑමකට මේ ස්නැක් එකකට කියන spuntino එකක් කියලා. uno spuntino මෙතනට ආපුවම මේක lo spuntino වෙන්න ඕනේ. lo spuntino මෙතනට ආපුවම මේක බහුවචන නාම gli spuntini ස්පුන්තීනි. දැන් ඔයාලා මේක කියව ගන්න මාත් එක්ක කියවන ගාම සම්බන්ධ වෙන්න අරංචාත කියන එක. අරංචාත කියලා කියන්නේ දොඩම් යුෂ විතරයි. අරංචාත ආරංචි කියලා කියන දොඩම් යුෂ වලට කියන අරංචාත කියලා. ඒතර මේක ෆෙමිනිල සිංගුලාර් වොකල් එකකින් පටන් ගන්න තියෙන්නේ. අපිට දාන්න වෙන්නේ උන් එකයි අපොස්ට්‍රොෆෝ එකයි උන් අරංචාත දොඩම් යුෂ එකක්. මෙතනට આવොත් ලරංචාත මෙතනට ආපම මේක බහුවචන වෙනවා ලේ අරංචාතේ කියලා. ලේ අරංචාතේ වෙන්න ඕනේ. සියා කියන්නේ නැන්ද කෙනෙක් කියලා කියද්දි උන zia නැන්ද කෙනෙක්. මෙතනට ආපුවම ලා සියා නැන්දලා කියලා කියද්දි ලේ zie නැන්දලා. බික්කියරේ තියෙනවා පුරුෂ ලිංගයේ එක වචන එකක්. ඒක නිසා මේකට අපි දාන්නේ un bicchiere කියලා. මේවා මතක තියාගන්න ඕනේ. bicchiere un bicchiere මෙතනට එද්දි il bicchiere වෙන්න ඕනේ. මෙතනට එද්දි i bicchieri මෙතනට එද්දි aperitivo කියලා කියන්නේ කලින් බොන බීම එකක් කැම් රුචිය වඩවන්න. aperitivo මේක o වලින් අවසන්ලා තියෙන්නේ. ඒතකොට මේක දාන්නේ un aperitivo කියලා. un aperitivo මෙතනට දාන්න වෙන්නේ l'aperitivo l එකයි apostrophe එකයි l'aperitivo මෙතනට දෙක බහුවචන වෙන්න ඕනේ. gli aperitivi වෙන්න ඕන. moto කියලා කියන්නේ irregular එකක්. o වලින් අවසන් වන මේක la moto una moto කියලා තමයි කියන්න වෙන්නේ. ඒව මතක තියාගන්න වෙනම una moto motor bicycle එකක්. una moto මේක la moto motor bicycle එක. එතකොට මෙතනට එන්නේ le moto කියන එක වෙනස් වෙන්නේ නැහැ. ආර්ටිකල් එක විතරයි වල වෙනස් වෙන්නේ. මෙතනක් තියෙන ඒවා එකක්. අපි කියනවා මස්කියුලර් සිංගුලාර් මේක un bar එකක්. ඊට පස්සේ මෙතනට දාන්න වෙන්නේ අපිට il bar එක. මෙතනට දාද්දි bar කියන එක වෙනස් කරන්නේ නැහැ. i bar එහෙම තමයි දාන්න වෙන්නේ. මේක agenda කියන එක ෆෙමිනිල සිංගුලාර් එකක්. ආවලින් අවසන්ලා තියෙන්නේ පටන් ගන්න තියෙන වොකාලිය එකකින්. හැම වෙලාවකම තර්ක කර ආර්ටිකල් දාලා පුරුදු වෙන්න. agenda කියලා කියන්නේ දිනපොත. ඒතර අපිට මේකට දාන්න වෙන්නේ un එකයි apostrophe එකයි agenda un agenda. එසේ මෙතනට අපිට දාන්න පුළුවන් l'agenda le agende කියලා. මොකද මස්කි ෆෙමිනිල සිංගල් ප්ලුරල් නිසා. le agende වෙන්න ඕනේ. le agende. එසේ මෙතන තියෙන spiaggia කියලා කියන්නේ මුහුදු වෙරළ. අපි ආවලින් අවසන්ලා තියෙන. ඒක නිසා මේක S අකුරෙන් පටන් ගන්න දෙනකොට කොන්සොනන්ට් එකක් තියෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. ඒකට අපිට දාන්න වෙන්නේ una spiaggia මුහුදු වෙරළක්. එසේ මෙතනට අපිට දාන්න වෙන්නේ la spiaggia. එසේ මෙතනට දාන්න වෙන්නේ le spiagge කියලා දාගන්න පුළුවන්. මේක spiagge කියලා ලියද්දි මේ විදිහට තමයි ලියන්න වෙන්නේ. අයි අකුර අයින් කරන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය spiagge වෙද්දි මේක තමයි තියෙන්න ඕනේ. ඒතර ආයක අයින් කළ විතරක් මදි. ඒක අග ඒක අයින් කරලා ඒකක් දාන්නත් ඕනේ. ombrellone කියලා කියන්නේ සිංගුලාර් එකක්. හැබැයි පටන් ගන්න තියෙන්නේ වොකාලි අකුරකින් un
ombrellone කියලා කියන්න පුළුවන්. un ombrellone අර ලොකු කුඩේට අපි කියන ombrellone කියලා un ombrellone. මෙතනට ආපුවාම l'ombrellone වෙන්න ඕනේ. l'ombrellone වෙන්න ඕනේ. මෙතනට ආපුවාම gli ombrelloni වෙන්න ඕන. fiore කියන එක ඒ වලින් අවසන් වුණාට මේක මස්කියුලේ සිංගුලාර් එකක්. අපි කියන්නේ il fiore කියලා. ඒ නිසා අපිට මේකට un fiore කියලා දාගන්න පුළුවන්. ඒ වගේම මෙතනට ආපුවාම il fiore වෙන්න ඕන. il fiore. මේක බහුවචන වුණාම il එක e වෙන්න ඕනේ. ඒක fiori වෙන්න ඕන. ඊට පස්සේ autostrada කියන එක අපි ගත්තොත් එහෙම highway එක. ඒතර මේක feminine singular නිසා අපිට කියන්න වෙන්නේ un'autostrada කියලා. un'autostrada මෙතනට එද්දි l එකයි apostrophe එකයි දාන්න වෙන්නේ. ලා දාන්න බෑ. l'autostrada මෙතනට එද්දි ඒක le autostrade වෙන්න ඕනේ. මෙතනට studentessa ස්ත්‍රීලිංග ඒක වචන una studentessa ශිෂ්‍යාවක් ශිෂ්‍යාව කියලා කියද්දි la studentessa මෙතනට එද්දි අපිට le studentesse වෙන්න ඕනේ. මේ තියෙන්නේ දැන් මේක මම ප්‍රශ්න තිබුණා නම් ඔයාලට අහන්න පුළුවන්. මේක මෙහෙම දැම්මේ මම එහෙම දාන්න බැරි. මෙහෙම මොකක් හරි මොනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ පාවිච්චි කරගන්න පුළුවන් ආර්ටිකලි partitivi එකක්. අපිට තියෙනවා gli insegnanti කියලා. ඒතර gli insegnanti කියලා කියද්දි ගුරුවරු. එතකොට මේ l'insegnante කියන එකේ බහුවචනය තමයි gli insegnanti කියලා කියන්නේ. lo studente කියන එකේ බහුවචනය තමයි gli studenti කියලා කියන්නේ. ඒතර මේකෙන් lo studenti කියලා කියන්නේ ශිෂ්‍යයා, gli studenti කියලා කියන්නේ ශිෂ්‍යයෝ. ඒතකොට අපිට මෙන්න මේක තියෙනවනේ uno studente කියන එක. ඒතකොට අපිට කියන්න ඕනේ ශිෂ්‍යෝ කීප දෙනෙක් කියලා. ශිෂ්‍යෝ කීප දෙනෙක් කියලා කියන්න ඕනේ. ඒතකොට එහෙම කියන්න උනහම තමයි අපිට අර ආර්ටිකලි partitivi කියන එක පාවිච්චි කරන්න ඕනේ. ආර්ටිකලි partitivi එකක් හැම වෙලාවකම පාවිච්චි කරන්නේ බහුවචනයට පාවිච්චි කරපු ආර්ටිකලි එකට ඉස්සරහින් අපි දී කියන නිපාතය එකතු කරලා ඒ දෙක එකට එකතු කරනවා. එතකොට ඒකේ අදහස තමයි මතක තියාගන්න ඕනේ. එතකොට මෙතනට එද්දී අපිට gli insegnanti කියනවා වගේම අපිට මෙතන කියන්න පුළුවන් degli insegnanti කියලා කියන්න පුළුවන්. degli insegnanti කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ගුරුවරු කීප දෙනෙක්. මේක එකක් ගුරුවරයෙක්. මේක තියෙන්නේ ගුරුවරු කීප දෙනෙක් කියන අදහස. තවත් degli ඒක හදාගත්තේ අපි මේ බහුවචනයට දී කියන එක එකතු කරලා. දී එකයි gli එකයි එකතු වුණාම අපිට degli කියලා හැදෙනවා. ඒතර අපිට කියනවා degli insegnanti කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකේ අපි ගත්තොත් එම lo studenti කියන එකේ gli studenti ඒකත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ degli studenti. බහුවචන තමයි එන්නේ හැම වෙලාවකම degli studenti. හැබැයි මෙතන තියෙන e කියන එක එකත් එක්ක එකතු වෙච්චාම dei වෙන්න ඕනේ. අපි කියනවා dei corsi. මේවත් ආර්ටිකලි තමයි අපි මේවලට කියන්නේ ආර්ටිකලි partitivi කියලා. dei corsi. alcuni corsi කියලා තෝරනම් කියන්න පුළුවන්. alcuni corsi. courses කීපයක් කියලා කියන්න. ඊට මෙතන තියෙන feminine එක. ඒක නිසා අපිට ඒක බහුවචන වෙද්දී අපිට delle classe. ඒ කියන්නේ පන්ති කිහිපයක්. ඕනනම් කියන්න පුළුවන් alcune classe. පන්ති කිහිපයක්. අද පන්ති කිහිපයක් පැවැත්වෙනවා කියලා කියන්න ඕනේ. ඒතර ඕනනම් දාන්න පුළුවන් නේද? delle classe කියලා. එහෙම නැත්නම් දාන්න පුළුවන් alcune classe කියලා. මෙතන තියෙනවා අවුල කියන එකත් ඒ වගේම එකක්. ඒකටත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ delle aule පන්ති කාමර කීපයක්. වැරදි කිහිපයක් කියලා කියද්දි මෙතන අපිට එන්නේ degli sbagli කියලා. වැරදි කීපයක් කියලා කියන්න මම කීතියෙන් දාන්නම් ඒවා. මෙතන ඉඩමදි නිසා ලියා ගන්න. ඔයාලට ඕන ලියා ගන්න පුළුවන් ඒවා. degli sbagli ඒ විදිහට දාන්න පුළුවන්. i giornali කියලා කියද්දි පත්තර කීපයක් කියලා කියද්දි dei giornali මෙතනත් එහෙමයි e වලින් ඇවිල්ලා තියෙන්නේ dei viaggi මෙතනට ආපම ආපහු d එකයි g එක ඇතුළු වෙච්චාම degli වෙන්න ඕනේ. degli specchi le camere කියන එක delle camere. අපි උදාහරණ වාක්‍ය හදමු. delle camere මෙතනට ආවට පස්සේ ඒක
degli zii මෙතනට ආවම delle amiche යෙහෙලියෝ කීප දෙනෙක් delle amiche ඒ වගේම මෙතනට ආවොත් dei salotti මෙතනට එද්දි degli studi මෙතනට ආපහු ගත්තොත් delle città මෙතනට ආවත් ඒකමයි delle මෙතනට ආවත් ඒකමයි delle spremute මෙතනට ආවත් එහෙම degli spuntini delle aranciate මෙතනට ආවොත් ඒත් delle zie නැන්දලා කීප දෙනෙක් dei bicchieri වීදුරු කීපයක් dei bicchieri මෙතන degli aperitivi delle moto වාහන බයික් කීපයක් delle moto dei bar කීපයක් dei bar මෙතන delle agende ආපහු මෙතනට ආපහම delle spiagge degli ombrellini මෙතන යනවා dei fiori මල් කීපයක් dei fiori delle වෙන්න ඕනේ මෙතනට delle autostrade මෙතනට ආපුවම delle studentesse ඔය විදිහට තමයි අපිට හම්බ වෙන්නේ ආර්ටිකෝලි partitivi ඒකත් මතක තියාගන්න මේකේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට සර් ඔය partitivi කියන එක ගැන අපිට වෙනම කියලා දුන්නේ නැහැ නේ සර් ඒක වෙනම කිව්වේ නැද්ද නෑ හරි ඒක තමයි අපි කියමු අපි බලමු අපි ඒක කොහොමද හදාගන්නේ කියලා හරි ඒක දැන් අපි දන්නවා මෙහෙමයි එන්නේ කියලා බලමු කොහොමද ඒක හැදෙන්නේ මොකක්ද ඒකේ තේරුම කියලා බලමු මේකත් මතක තියාගන්න අපිට අනිවාර්යෙන් මේකත් ඕන වෙනවා ඉස්සරහට අපිට හම්බ වෙනවා අපි ගත්තොත් එහෙම අපි කියමුකෝ දැන් අපිට හම්බ වෙන නිතරම හම්බ වෙන එකක් il libro කිව්වම ඔයාලා දන්නවා පොත නේද il libro කියලා කියන්නේ පොත ඕක බහුවචන වුණාම ඒක i libri වෙන්න ඕන කියලා දන්නවා i libri ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේක පොතක් කියලා කියද්දි un libro වෙන්න ඕන එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට මේක දැන් මේක පොතක් කියලා කියන එකයි පොත් කීපයක් කියලා කියන එකයි දෙකම අවිනිශ්චිත පද දැන් මේක නිශ්චිත පද ඒ කියන්නේ මට පොත දෙන්න කිව්වොත් mi dai il libro මට පොත් දෙන්න කියලා කිව්වොත් mi dai i libri දෙකම නිශ්චිතයි ඒක නිසා il libro ඒක වචන i libri බහුවචන මට පොතක් දෙන්න කියලා කිව්වොත් මොන පොත්ද කියලා දන්නේ නැහැ අවිනිශ්චිතයි ඒක නිසා තමයි un එක දැම්මේ අපි කියනවා mi dai un libro එහෙනම් ධම්මි un libro ඊට පස්සේ මට කියන්න ඕනේ මට පොත් කීපයක් දෙන්න කියලා මට පොත් කීපයක් ඔය කීපයක් කියන වචනේ හොඳට මතක තියාගන්න කීපයක් කිව්වම නිශ්චිත නෑනේ එකක්ද දෙකක්ද තුනක්ද මොන පොත්ද කොයි පොත්ද කියලා ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ කියන්නේ කීපයක් කියලා කියන්නේ අවිනිශ්චිත පූර්ව පදයක් හැබැයි ඒක අපි පාවිච්චි කරන්නේ බහුවචන වලට මොකද කීපයක් කිව්වගම වල දන්නේ බහුවචන කියලා un libro කියලා කියන්නේ පොතක් පොත් කීපයක් කියලා කියද්දි එකකට වඩා වැඩි ප්‍රමාණයක් එතකොට මේ කීපයක් කියන එක අපිට හදාගන්න විදිහක් තියෙනවා ඒ තමයි මේ කීපයක් කියන එක අපිට හදාගන්න පුළුවන් මේ උඩ තියෙනනේ බහුවචනේ e libri කියලා අන්න ඒ e කියන්නේ e libri කියන එකට d කියලා නිපාත පදයක් එකතු කරලා ඒක අපිට හැදෙන්නේ මෙහෙමයි d කියන නිපාත පදයයි ඒකට එකතු වෙනවා e libri කියන එක ඒ දෙක එකතු වුණාම අපිට හැදෙනවා dei libri කියලා dei libri කියලා කියන්නේ un libro කියන එකේ බහුවචනය dei libri එතකොට ඒකෙන් අදහස් කරන්නේ පොත් කිහිපයක් කියලා කියන්න ඕනනම් dei libri කියලා කියන්නේ නැතුව අපිට alcuni libri කියලා කියන්නත් පුළුවන් alcuni libri කියලා කියන්න පුළුවන් එතකොට ඒකේ අදහසක් පොත් කීපයක් කියන එක dei libri කියලා කියන්නේ පොත් කීපයක් කියන එක ඒක නිසා මෙන්න මේක හැදිච්ච හැටි තමයි මතක තියාගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ මේ ආර්ටිකෝලි
දෙටර්මිනටිව් වල බහුවචනයේ තියෙන ආර්ටිකල් එක පාවිච්චි කරලා ඒක දී කියන එකත් එක්ක එකතු කරලා තමයි හදාගෙන තියෙන්නේ. ඒතර ඔය තියෙන්නේ ඉල් කියන එකනේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ලෝ කියන එක අපි ගන්නවා ලෝ ස්ටුඩියෝ. ලෝ ස්ටුඩියෝ. ලෝ ස්ටුඩියෝ කියලා කියන්නේ කාර්යාලය. ඒතර කාර්යාලය කියලා කියද්දී වලට කරගන්න පුළුවන් යි ස්ටුඩි. යි ස්ටුඩි. ඊට පස්සේ ආපෝ කාර්යාලයක් කියලා කියන්න නම් ඔයාලා පාවිච්චි කරන්නේ uno කියන එක. uno studio වෙන්න ඕනේ ඒක. කාටද ජොයින් වෙන්න බැරුව ගිහලා මැසේජ් එකක් දාලා තියෙනවා පොඩ්ඩක් ඉන්නකොට. මම අද සර් වැඩ සර් මට එමුණත් අද මේ කරපු ටික බලා ගන්න පුළුවන් වෙන්නේ සර් ගෲප් එකේ. හරි කරගන්න පුළුවන් මම දාන්නම්. uno studio කියලා කියන්නේ කාර්යාලයක්. දැන් කාර්යාල කිහිපයක් කියලා හදා ගන්න ඕනේ. ඒතර මොකද්ද කරන්නේ? මේ තියෙන යි කියන එක මේ බහුවචනය මෙතන තියෙන යි කියන එක ඒක අපි එකතු කරනවා දී කියන එකත් එක්ක. එකතු කරලා දී එකයි යි එකයි එකතු වුනහම අපිට හැදෙනවා දෙල්ලි කියලා එකක්. දෙල්ලි ස්තුඩි කියලා තමයි කියන්නේ. දෙල්ලි ස්තුඩි. ඒ කියන්නේ කාර්යාල කීපයක්. ඒතකොට අපිට ඒක එහෙම නැත්තම් කියන්න පුළුවන් අල්කූනි ස්තුඩි කියලා. ඔය කොයි විදිහට කිව්වත් කමක් නැහැ අපිට ලේසියින්ද අපි ගොඩක් වෙලාවට මේ අල්කූනි කියන එක පාවිච්චි කරනවා. හැබැයි බැරි වෙලාවත් වෙන කෙනෙක් අපිට කිව්වොත් එහෙම දෙල්ලි ස්තුඩි කියලා. ඒතර අපි දන්නේ නැහැ මොකක්ද කියලා දෙයිලි කියලා දන්නේ නැහැනේ. ඒක නිසා ඒක දැනගන්න මේක හොඳට මතක තියාගන්න මේ වලට කියන්නේ අපි ආර්ටිකලි පර්ටිටිවි කියලා. ඒ වගේම තමයි අපිට එකක් හම්බ වෙනවා ලොරලෝජෝ. ලොරලෝජෝ කියලා කියන්නේ ඔරලෝසුව. ඒතර ඔරලෝසු කරගත්තාම අපිට ඒකේ එන්නේ ඔරලෝජි කියලා එනවා. ඔරලෝසු කියලා. ඊට පස්සේ ඔරලෝසුවක් කියලා කියද්දී un orologio කියලා කියන්න පුළුවන්. un orologio ඒක අපිට බහුවචන කරගන්න ඕන නම් ඔරලෝසු කිහිපයක් කියලා කියන්න ඕන. අර උඩ තියෙන g කියන එක අයින් කර ඒකටත් එක්ක අපි එකතු කරගන්න ඕනේ. මෙතනට අපි එකතු කරගන්නවා d කියන එකයි ඊට පස්සේ ඒකට එකතු වෙනවා ආපහු g කියන එකයි. ඒ දෙක එකතු වෙලා අපිට හැදෙනවා දෙල්ලි කියලා. දෙල්ලි ඔරලෝජි කියලා කියන්න පුළුවන්. දෙල්ලි ඔරලෝජි කියලා කියන්නේ ඔරලෝසු කිහිපයක්. එමනම් එතනටත් අපිට කියන්න පුළුවන් අල්කූනි ඔරලෝජි. ඔරලෝසු කිහිපයක්. එස ඔය තියෙන්නේ පුරුෂ ලිංගයේ වලට කීපයක් කියලා කියන විදිය. එක්ක අල්කුණි දාන්න පුළුවන්. දෙයි, දෙල්ලි, දෙල්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ෆෙමිනිල සිංගුලාරය આવොත් එහෙම අපි කියනවා ස්ත්‍රීලිංග ආපුවාම හැදෙන්නේ කොහොමද කියලා උදාහරණයක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ලා පෙන්න, ලා පෙන්න, පෑන ඒක බහුවචන වෙනවා. ලේ පෙන්නේ වෙනවා. ඊට පස්සේ ඒක ඌන පෙන්න වෙනවා. ඒක අපිට පෑන් කීපයක් කියලා කියන්න උනහම අපි එකතු කරන උඩ තියෙන එක ලේ කියන එක ඒකට එකතු වෙන්නේ දී එක එකතු වෙනවා ලේ කියන එකත් එක්ක. එහෙම වෙච්චාම අපිට හැදෙනවා දෙල්ලේ කියලා. ඒකට අපි නාමපදේ දාපුවා දෙල්ලේ පෙන්නේ. ඒ කියන්නේ පෑන් කීපයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අල්කූනේ. ඒ කියන්නේ ෆෙමිනිලේ ප්ලුරාලේ. අතන අල්කූනි මෙතන අල්කූනේ වචන දෙකයි තියෙන්නේ. මේක ෆෙමිනිලේ ඕන එකට පාවිච්චි කරන අල්කූනේ කියලා. අපි කියනවා අල්කූනේ පෙන්නේ. පෑන් කීපයක්. ඒ වගේම තමයි මෙතන වොකාලිය අකුරකින් ආවත් අපි කියනවා ලීසොලා දූපත. දූපත් කියලා කියද්දි ලේ ඊසොලේ දූපත්. ඒක දූපතක් වෙද්දී උන්නීසොලා දූපත් කීපයක් කියලා කියද්දී අර ලේ කියන එකත් එක්ක තමයි අපි එකතු කරන්නේ. දී කියන එකයි ලේ කියන එකයි එකතු කරපුවාම අපිට හැදෙනවා දෙල්ලේ ඊසොලේ. දෙල්ලේ ඊසොලේ. එහෙම නැත්නම් මෙතනට අපිට කියන්න පුළුවන් අල්කූනේ ඊසොලේ කියලා කියන්න පුළුවන්. අල්කූනේ ඊසොලේ දූපත් කීපයක්. ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේ හම්බ වෙච්ච ටියුට් එකේ තියෙනවා තවත් වර්ගයක නාමපද. ඒ කියන්නේ අපිට ගත්තොත් එහෙම ගණන් කරන්න බැරි දේවල් අපිට ඒ වගේ දේවල් කීපයක් කියලා කියන්න බෑ. ඒතකොට ඒ වගේ වලට අපිට කියන්න වෙන්නේ ටිකක් කියලා. ටිකක් කියලා කියද්දී අපි ගොඩාක් පාවිච්චි කරන වචනයක් තමයි උන් පොදි කියන එක. උන් පොදි.
දැන් මෙතන ගන්න අපේ වචන තුන ගත්තොත් එහෙම ස්ප්‍රෙමුතා, අරංචාතා, අපෙරිටිවෝ. ඒ වගේ දේවල් ඕනනම් වීදුරු හැටියට ගත්තොත් එහෙම කීපයක් වීදුරු කීපයක් කියන අදහසින් එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ සාමාන්‍යයෙන් ඕවා වැටෙන්නේ ගණන් කරන්න බැරි දේවල් වලට. අපි කියන uncountable කියලා. එතකොට ඒ වගේ දේවල් කියන්න බෑ අපිට කීපයක් කියලා. ඒකට තමයි අපිට පාවිච්චි කරන්නේ උන් පොදි කියන එක. ඒතර අල්කුනි කියලා මේවලට පාවිච්චි කරන්නේ නැහැ. මේකට පාවිච්චි කරන උන් පොදි කියන වචනේ හරි ලේසියෙන් පාවිච්චි කරනවා. හැබැයි ඉතාලි භාෂාව මව් භාෂාවට පාවිච්චි කරන අය මේ උන් පොදි කියන එකට අමතරව මේ ආර්ටිකලි පාර්ථිවීත් මේක වෙනුවෙන් පාවිච්චි කරනවා. අපි බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා. කීපයක් කියන අදහස. ඒ කියන්නේ බහුවචන. අපිට මේක ඒක වචන ආකාරයට ගන්න ඕන නම් අපි ගිහලා බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. එතකොට අපි පාවිච්චි කරන්නේ මේ නාම පදයේ බහුවචන අවස්ථාව නෙමෙයි ඒක වචන අවස්ථාව. ඒත් එකතු කරගන්නේ ඩී කියන නිපාතයත් එක්ක තමයි. එතකොට හැදෙන්නේ මෙන්න මේ විදිහට. අපිට හම්බ වෙනවා la spremuta, l'aranciata, l'aperitivo. එහෙම නැත්නම් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් l'acqua, එහෙම නැත්නම් la carne, එහෙම නැත්නම් il latte. ඔය ඔක්කොම uncountable දේවල්. ඒ කියන්නේ ගණන් කරන්න බැරි දේවල්. ඔය ඔක්කොටම අපිට ඕන නම් දාගන්න පුළුවන් un po' di spremuta, un po' di aranciata, un po' di aperitivo, un po' di acqua, වතුර ටිකක්, un po' di carne, මස් ටිකක්, un po' di latte. ඕනනම් අපිට දාන්න පුළුවන් un po' di කියන එක. කිසි ප්‍රශ්නයක් නැහැ. ටිකක් කියලා කියන අදහසින්. හැබැයි අපිට ආර්ටිකලි පාර්ථිවී හැටියට මේවා පාවිච්චි කරොත් මේ ආර්ටිකලි ටික අපිට එකතු කරන්න වෙනවා දී කියන නිපාතයත් එක්ක. ඒතර අපිට හම්බ වෙන්නේ කොහොමද? එතකොට ඔයාලට පේනවා මේ අපි පාවිච්චි කරලා තියෙන්නේ මස්කියුලර් සිංගුලාර් වලට පාවිච්චි කරන්න ඕන ආර්ටිකල් ටික. ඉල් එක කොන්සොනන්ට් එකකින් පටන් ගන්න පුරුෂ ලිංග ඒක වචන වලට, ලෝ එක එස් අකුරෙන් පටන් ගන්න දෙවුණු කොන්සොනන්ට්යක් තියෙන. එහෙම නැත්නම් GN PN PS XYZ වලින් එන ඒ වලට පාවිච්චි කරන්නේ ලෝ කියන එක. ඒ වගේම ල් එක පාවිච්චි කරොත් එහෙම අපි පාවිච්චි කරන්නේ ඒක මස්කියුලර් සිංගුලාර් වලට. ඒ වගේම ෆෙමිනින සිංගුලාර් ගත්තොත් එහෙම අපිට හම්බ වෙනවා ලා කියන එක. එතකොට ඒකත් එක්ක එකතු වුණාම දී එක අපිට හැදෙන්නේ දෙල්ලා කියලා. ෆෙමිනින සිංගුලාර් එක තියෙනවා වොකාලිය පුලින් පටන් ගන්න. ඒකට අපිට පාවිච්චි කරන්නේ කියන එක. ඒකත් එක්ක එකතු වුණාම අපිට එන්නේ දෙල් කියලා. එතකොට මෙන්න මේ ටික තමයි අපිට හම්බ වෙන්නේ ආර්ටිකල් පාර්ථිවී වල ෆෙමිනින සහ මස්කියුලර් සිංගුලාර් වලට. ඒතර මෙව්වත් අපිට පාවිච්චි කරන්න පුළුවන් උන් පොදි කියන එක වෙනුවට ටිකක් කියලා කියන්න. උදාහරණයක් ගත්තොත් එහෙම මට පාවිච්චි කරන්න පුළුවන් ඉල්ලාත්ති කියන එක පාවිච්චි කරනවා දෙල්ලාත්තේ. ලෝ එකට මම පාවිච්චි කරනවා ලෝ චුක්කෙරෝ කියලා සීනි දෙල්ලෝ චුක්කෙරෝ සීනි ටිකක්. ඊට පස්සේ පාවිච්චි කරනවා l'acqua. ඒකට හැදෙන්නේ dell'acqua වතුර ටිකක්. ඒ වගේම අපිට la carne. එතකොට එන්නේ della carne. ඒ කියන්නේ අපිට ආර්ටිකලි සිංගුලාරි වලින් ඒක වචන පූර්ව පද වලින් අපිට හදා ගන්න පුළුවන් මේ උන් පොදි කියන අවස්ථාව. උන් පොදි ලාත්තේ එහෙම නැත්නම් දෙල්ලාත්තේ. un po' di zucchero එහෙම නැත්නම් dello zucchero. un po' di acqua එහෙම නැත්නම් dell'acqua. un po' di carne එහෙම නැත්නම් della carne. ඒ කියන්නේ අපිට මේ un podi ඒ කියන්නේ ටිකක් කියන අදහසින් පාවිච්චි කරද්දී මෙන්න මේ විදිහට අපිට ආර්ටිකලි පාවිච්චි කරන්න පුළුවන් සිංගුලාර් ඒවා. මම හිතන්නේ ඔයාලට ඒක හොඳටම තේරුණා. එතකොට දැන් අපි ගත්තොත් මේ නාම පදයකිනුයි මේ පූර්ව පදයකිනුයි කරන්න පුළුවන් දෙයක් තියනවාද? දැන් අපි කියනවා ලා පෙන්න කියලා. මොකක්ද ඕකෙන් කරන්න පුළුවන්? මුකුත් කරන්න බෑ. ලෙපෙන්නේ බෑ. මුකුත් කරන්න බෑ. il libro මුකුත් කරන්න බෑ.
E libri මුකුත් කරන්න බෑ. ඔතන තියෙන නිකම්ම නිකන් වචනයක් තියෙන්නේ. අපි මොකද්ද කරන්න ඕනේ? මේ වචන අපි එකතු කරගන්න ඕනේ. අපි අර කලින් කතා කරලා තියෙන ක්‍රියාපදත් එක්ක. ක්‍රියාපදත් එක්ක කතා කරලා වාක්‍ය ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් වාක්‍ය හදාගන්න නැතුව අපි මොනවයින්ද කතා කරන්නේ? අපි නාමපද වලින් විතරක් අපිට කතා කරන්න බැහැනේ. ඒක නිසා මේව එකතු කරලා අර ක්‍රියාපදත් එක්ක එකතු කරලා වාක්‍ය හදාගන්න ඕනේ. ඒතර වාක්‍ය හදාගන්න ගියාම වාක්‍ය හදන පිළිවෙල අපි හොඳට මතක තියාගන්න ඕනේ. දැන් උදාහරණයකට ගත්තොත් මෙතනම තියෙන ඒවා ටික ගත්තොත් එහෙම මෙතනම තියෙන ඒවා දාලා අපිට වාක්‍ය හදන්න පුළුවන්. උදාහරණයකට මම කියන්නම් ඊට පස්සේ ඔයාලා හදන්න. මට කියන්න ඕනේ මේ වගේ එකක්. මම කියනවා පොත අලුත් කියලා. පොත අලුත්. ලියන්න බලන්න ඔයාලා පොත අලුත් කියලා. අලුත් කියලා කියන්නේ nuovo. ලියන්න බලන්න පොත අලුත් කියලා. ඔයාලගේ පොතේ ලියන්න බලමු අඩුපාඩු මොනවද වැරදි මොනවද කියලා. සර් අලුත් කියන්නේ මොකද්ද කිව්වේ? nuovo. 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 ඔව්. nuovo මෙහෙම ලියන්නේ. nuovo අලුත්. අපි ගන්නවා පොත කියන එක il libro බලන්න ඔයාලා මෙහෙමද ලියුවේ කියලා. il libro ඊට පස්සේ ක්‍රියාපදේ දාන්න ඕනේ is කියන එක දාන්න ඕනේ il libro è nuovo නේද? il libro è nuovo පොත අලුත්. හැබැයි ඉතින් සිංහලෙන් තියෙන වචන දෙකයි. libro nuovo. එහෙම දාලා හරියන්නේ නැහැ. il libro è nuovo පොත අලුත් වේ. the book is new. එහෙම තමයි අපි ලියන්න ඕනේ. ඒතර මේ අවස්ථා හතරම එන්න ඕනේ. ආර්ටිකල් එකේ එන්න ඕනේ, nomi එකේ එන්න ඕනේ, verb එකේ එන්න ඕනේ, adjective එකේ එන්න ඕනේ. nuovo. ඒ වගේ දාලා අපිට ලියා ගන්න පුළුවන්. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ essere කියන ක්‍රියාපදය. අපි කියනවා පොත් අලුත් කියලා. ලියන්න බලන්න පොත් අලුත් කියලා. හැමෝම try කරන්න. පොත් කරගන්න ඔයාලා දන්නවා. il libro කියන එක e libri වෙන්න ඕනේ. පොත් වෙන්න ඕනේ. ඒතර මෙතන essere වල තුන්වෙනි අවස්ථාව පාවිච්චි කරලා තියෙන්නේ එකක් ගැන කියන්න. එන පොත් ගොඩක් නිසා ඒකට sono පාවිච්චි කරන්න ඕනේ. sono i libri sono nuovo කියලා කියන්නේ පුරුෂ ලිංග ඒක වචන. ඒක තියන්න බෑ. එහෙනම් ඒකත් වෙනස් කරගන්න ඕනේ. nuovi වෙන්න ඕන. i libri sono nuovi. පොත් අලුත් වෙති. එහෙම තමයි කියන්නේ නේද? i libri sono nuovi. ඔය තැන essere කියන ක්‍රියාපදේ දාලා අපි වාක්‍යයක් හැදුවේ. මට කියන්න ඕනේ මම හෙට මිලදී ගන්නවා පොතක් කියලා කියන්න ඕනේ. මිලදී ගන්නවා කියලා කියති ක්‍රියාපදේ දැන් මතක් වෙන්න ඕනේ. මොකද අපේ ක්‍රියාපද ලිස්ට් එකේ ওই ක්‍රියාපදේ තියෙනවා. නේද? මිලදී ගන්නවා කියලා කියද්දි comprare. ලියන්න බලන්න ඕන වාක්‍යයක්. මම හෙට පොතක් මිලදී ගන්නවා. try කරන්න හැමෝම. ලක්ෂ්මී කොහොමද ඒක ලිව්වේ? තාම ලියනවා. ලියන්න බලන්න. මම හෙට පොතක් මිලදී ගන්නවා. තිලක්ෂ ලිව්වද? කියන්නද සර්? හරි කියන්න. Estou per comprare un libro. මම පොතක් මිලදී ගන්නයි යන්නේ කියන අදහස තමයි ඒ වාක්‍යය නම් තියෙන්නේ. වාක්‍ය වැරදි නැහැ. මම පොතක් මිලදී ගන්නයි යන්නේ. හැබැයි මට කියන්න වුණොත් එහෙම මම පොතක් මිලදී ගන්නවා කියලා. ඔව් ලක්ෂ්මී. කියන්නද සර්? Io compro il libro domani. අන්න හරි. ඕනනම් අපිට domani ඉස්සරහට දාගන්නත් පුළුවන්. domani io ඒතර comprare කියන එක අපි හදා ගන්න ඕන පුද්ගල සර්වනාම අනුව වර්තමාන කාලෙදී මිලදී ගන්නවා කියලා අපි කරන්නේ are කියන එක අයින් කරලා o එකක් එකතු කර ගන්නවා. ඕන දැන් ක්‍රියාපදේ මම වෙනුවෙන් හැදුනා. domani io compro පොතක් කියලා කියද්දී අපි කියනවා un libro. නේද? domani io compro un libro. එතකොට මේ වාක්‍ය සම්පූර්ණයි. ඒතර comprare කියන ක්‍රියාපදය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊළඟ වාක්‍ය try එකක් දෙන්න ඔයාලා. ඒගොල්ලෝ හෙට පොත් කීපයක් මිලදී ගන්නවා කියලා ලියන්න ඕනේ. ඔවුන් එහෙම නැත්නම් ඒගොල්ලෝ හෙට පොත් කීපයක් මිලදී ගන්නවා. දිලේක කොහොමද ඒක කියන්න පුළුවන්? තාම පොඩ්ඩක් ලියනවා ඉන්න. හරි try කරන්න. හරි කමන්න try කරන්න. ඔවුන් හෙට පොත් කීපයක් මිලදී ගන්නවා. කවුද ලිව්වේ? ලියපු කෙනෙක් කියන්න බලන්න. කියන්න. ඔව් කෞශල්‍ය.
Loro coprono dei libri domani. අන්න හරි. loro comprano dei libri domani. නේද? loro comprano dei libri domani. එහෙම dei දාන්න ඕනේ නැත්නම් අපිට දාන්න පුළුවන් මොකක්ද කෞශල්‍ය? Alcuni අන්න හරි. alcuni libri කියලා කිව්වත් කමක් නැහැ නේද? අපිට dei libri කියලා කියන්නත් පුළුවන්, alcuni libri කියලා කියන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ මිලදී ගන්නවා කියලා කියදී comprare තමයි ක්‍රියාපදයේ තිබුණේ. comprare. හැබැයි r අයින් කරලා අනෝ එකතු කරගත්තා. එතකොට ඔවුන් මිලදී ගන්නවා වුණා. loro comprano dei libri domani. එහෙනම් domani comprano dei libri. loro නැතත් කමක් නැහැ, තිබුණත් කමක් නැහැ. අපිට පාවිච්චි කරන්න පුළුවන්. verb එක අපිට හම්බ වෙන්නේ comprano කියලා. එහෙම අපිට අවස්ථා කිහිපයක්ම අරගන්න පුළුවන්. ඒතකොට මෙතන වලට පේනවා අපි පාවිච්චි කරලා තියෙන්නේ පොත කියන එක, il libro, i libri කියන එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඒකට අදාළව ක්‍රියාපදයක් වෙනස් වෙලා තියෙනවා. මුළු වාක්‍යයම අවසාන වෙනස් වෙලා තියෙනවා. ඊට මෙතන තියෙනවා un libro කියන එක. මෙතන තියෙනවා dei libri කියන එක. ඒතර අවස්ථා ටික සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒතර ඒ වගේ වාක්‍ය දාලා වාක්‍ය හදලා පුරුදු වෙන්න ඕනේ. තව උදාහරණයක් ගත්තොත් අපි ඔයාලා try එකක් දෙන්න. මම කියන වාක්‍ය පන්තිය ඉවර වෙනවා 4:00ට කියලා කියන්න ඕනේ. ඉවර වෙනවා කියලා කියද්දී අපිට finire පාවිච්චි කරන්න පුළුවන්. පන්තිය කියලා කියද්දී ඔයාලා දන්නවා ලා ක්ලාස්සේ පිළිනට පුළුවන් දෙයක කියන්න. ටිකක් අමාරුයි සර්. අමාරුයිද? ඒ මොකද? දැන් පන්තියට කියන්නේ මොකද්ද තිලින? පන්තියට දැන් මෙතන අපේ ටියුට් එකේ තිබුණා නේද? ඔව්. මොකක්ද තිබුණේ? Il classe, නේ ලා ක්ලාස්සේ නේද? classe finire alle 4:30. තිලින මොකද කියන්නේ ගැන? දැන් මේකේ ගොඩාක් ප්‍රශ්න තියෙන මම දන්නවා ගොඩාක් කාට තියෙන ප්‍රශ්නය තමයි මේ ක්‍රියාපද වර්ණගා ගන්න එක තාම පුරුදු වෙලා නැහැ. ආරේ ඊරේ අයින් කරලා මොනවද එකතු කරන්නේ? එක එක පුද්ගලයන්ට කොහොමද අවශ්‍යතාවය අනුව ඒ අවස්ථාව දාන්නේ කියන එක ගැන තාම හරි වැටහීමක් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ මම පාඩම පටන් ගද්දිම ප්‍රසෙන්ට් ඉන්ඩිකටිව් කරද්දිම කිව්වා ක්‍රියාපද ටික වර්ණගලා පුරුදු වෙන්න කියලා. තාම වර්ණගලා පුරුදු වෙලා නැහැ ගොඩාක් අය. ඒ ටික වර්ණගලා පුරුදු වෙන්නේ නැතුව අපිට වාක්‍ය හදන්න බෑ. ඒ ටික අපි අඩු ගන්න වර්තමාන කාලයෙන්වත් වර්ණගලා පුරුදු වෙන්න ඕනේ. වර්ණගලා පාඩම් කරලා පුරුදු වෙන්න ඕනේ. හැම ක්‍රියාපදයක්ම අපි දන්න ඒවා ටික ලිස්ට් එකේ තියෙන ඔක්කොම ටික සායිට අමතරව අපිට එදිනෙදා අවශ්‍ය කරන ක්‍රියාපද ටික අරගෙන වර්ණගලා පුරුදු වෙන්න ඕනේ. ඒතකොට වර්ණගන එක හරියට තේරෙන්නේ නැත්නම් මම දැන් මේ YouTube එකේ දාව පාඩම් ගොඩක තියෙනවා කොහොමද ක්‍රියාපද වර්ණගා ගන්න කියලා සහ අවිධිමත් ක්‍රියාපදක් තියෙනවා. ඊට අමතරව තව ක්‍රියාපද 80ක් විතර ආපහු තව පාඩමක දැම්මා. ඒවත් බලලා දැන් පුරුදු වෙන්න ඕනේ. ටිකක් ඔයාලා වැඩිපුර මහන්සි වෙන්න වෙනවා මේක වෙනුවෙන්. ඒතකොට මේකට finire කියලා දාන්න බෑ. මොකද ලා ක්ලාස් එක කියලා ගත්තාම ලා ක්ලාස් එක කියලා කියන්නේ ඒක කියන අදහස. Finide. නෑ. finire වර්ණගෙන හැටි මතක නැද්ද ඔයාට? ඔව් මතක නෑ දැන්. ඒක තමයි වෙන්නේ. එහෙමනේ. දැන් ලියන්න ගියාම ඔහොම මතක වෙනවා නම් කතා කරන්න ගියාම කොහොමවත් එන්නේ එකක් නෑනේ මතකෙට. අපි ලියද්දි නම් මක හරි ලියන්න පුළුවන් නේ. දැන් කතා කරද්දි එන්න එපා ඔටෝ අපේ මතකයට. අපි අර ගිරව් වගේ කතා කරනවානේ. එතකොට එහෙම කතා කරන අපිට මතකෙට එන්න ඕනේ. මතකෙට එන්න නම් අපි අභ්‍යාස කරලා පුරුදු වෙන්න ඕනේ. කරලා පුරුදු වෙන්න ඕනේ. පුළුවන් තරම් කරන්න ඕනේ අභ්‍යාස. කෞශල්‍ය කොහොමද මේක හදන්නේ කෞශල්‍ය? La classe finisce alle හරි ලා ක්ලාස්සේ finisce. අන්න හරි. finire එකේ වර්ණගන අවස්ථා ටික මතකද කෞශල්‍යයට? finire වර්තමාන කාලයේදී ප්‍රසෙන්ට් වලදී කොහොමද තියෙන්නේ? io finisco. tu Finisci. lui lei Finisce. noi Finisciamo. finiamo Finiamo. Finite. Finiscono. අන්න හරි finiscono. එතකොට ලා ක්ලාස් එක කියලා කියන්නේ තුන්වෙනි අවස්ථාවට දාන්න ඕන එකක්. ඒක නිසා ඔයාලම finisce කියලා හරි. ලා classe finisce alle 4:30. ඔන්න 4:30 කියලා කියන්නත් පුළුවන්. 4:30 alle කියලා කැල්ලක් දාගෙන ඔහොම කියන්න පුළුවන්. ඒතකොට grazie කෞශල්‍ය. La classe finisce alle 4:30.
30. එහෙම කියන්න පුළුවන්. එහෙනම් 1630 කියලා කියන්නත් පුළුවන්. 24 පැය ඔරලෝසුවකින් 1630 කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ තියෙන Sir. පන්තියේ ඔව් අන්න ප්‍රශ්න දෙනවා අහන්න. සර් මේ ඒකේ තුන්වෙනි අවස්ථාව ගත්තේ අර පිනිෂය කියන එක දැන් පොඩ්ඩක් අපිට දැන් ඕනම ක්‍රියාපදයක අවස්ථා 6ක් තියෙනවා. ඒකේ අපි දැන් මේ ලා ක්ලාස් එකේ යද්දී අපි දන්නවා මේක ඒක වචන කියලා. එතකොට ඒක වචන නම් අපිට ඒක වචන අවස්ථා 3යි තියෙන්නේ. ඊයෝ තු ලුයිලෙයි කියන එක. එතකොට ඊයෝ කියලා කියන්නේ මම, පන්තිය මම නෙවෙයි. තු කියලා කියන්නේ නුඹ, පන්තිය නුඹ නෙවෙයි. එහෙනම් ඒක කියන අදහසනේ තියෙන්න ඕනේ එතන. ඉට් කියන අදහස. එතකොට ඒකට තමයි මේ ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව ගත්තේ. ෆිනිස්කෝ දාන්න බෑ. මම ඉවර කරන්නේ. තු කිව්වොත් ෆිනිෂි. ලුයිලෙයි කියන එක ඇතුලේ තමයි මේ ඒක වචන වලට තියෙන අවස්ථාව. ඒක නිසා තමයි ෆිනිෂ් කියලා දැම්මේ. හැම ක්‍රියාපදයකම එහෙම තමයි. ඉස්සලා මොකක් හරි කතුරු කෙනෙක් හරි අප්‍රාණවාචී හරි ප්‍රාණවාචී හරි මෙතනට ගත්තට පස්සේ හොඳට බලන්න එයා ස්ත්‍රීලිංගද පුරුෂ නෑ sorry ඒක වචනද බහුව වචනද කියලා ඉස්සලා හොයාගන්න. දැන් මෙලා ක්ලාස් එක කියලා කියන්නේ ඒක වචන. මෙතන ඊ ලීබ්‍රි කියලා කියන්නේ බහු වචන. ඒකයි මම කියන්නේ අර ඒක වචන බහු වචන හොඳට පුරුදු වෙන්න ඕනේ කියලා. මොකද ඒක හැම එකකටම බලපානවා. ඒක වචනද බහු වචනද කියලා දන්නේ නැතුව අපිට මේ වැඩේ කරගෙන යන්න බෑ ඉස්සරහට. ඒක නිසා ආර්ටිකලිත් ඕනේ නොමිත් ඕනේ. ඒ ටික හොඳට පුරුදු වෙන්න ඕනේ. ලා ක්ලාස් එක කියලා ස්ත්‍රීලිංග ඒක වචන එකක්. ඒතර අපිට මේක ලේයි කියන අදහසින් ගන්න වෙන්නේ. ස්ත්‍රීලිංග ඒක වචනනේ. ඒතර ලේයි වෙනුවෙන් තියෙන්නේ ෆිනිෂ් කියන එක. තුන්වෙනි අවස්ථාව. La classe finisce nel 4:30. එන 4:30. නැත්නම් alle 16:30. එහෙම කියන්න පුළුවන්. ඒතර මේ finish කියන ක්‍රියාපදය. ඊට පස්සේ මට කියන්න ඕනේ මේ වගේ එකක්. මට කියන්න ඕනේ මේක try කරන්න ඕලා. පන්ති ඉවර වෙනවා 4:30ට කියලා කියන්න ඕනේ. පන්ති ඉවර වෙනවා 4:30ට. try කරන්න. පන්ති ඉවර වෙනවා 4:30ට. ප්‍රියංගිකාට පුළුවන් දෙයකට කියන්න උත්තරේ. තාම හදනවා ඉතින්. හරි ඕකේ. Le clase බ්‍රාවා. පොඩින le classi කියලා අපි බහුවචන කරගමු. le classi finiscono මොකද? finiscono බ්‍රාවා. finiscono. අයියෝ ඒකට finiscono කියලා දැම්මේ. බහුවචන නිසා නේද? අන්න හරි ලේ ක්ලාස් එක කියලා කිව්වේ පන්ති කියන්නේ ගොඩක්. එහෙනම් ගොඩක් ගැන කියනවා නම් අපිට අන්තිම අවස්ථා තුන එකක් තමයි ගන්න වෙන්නේ. ඒකේ තියෙන්නේ අපිට noi voi loro කියලා. noi කියලා කියන්නේ අපි, voi කියලා කියන්නේ ඔයාලා. එහෙනම් ඒවා වෙනුවෙන් තියෙන්නේ අන්තිම අවස්ථාව. බ්‍රාවා. ලේ ක්ලාස් finiscono කියලා අපිට මේක දාගන්න පුළුවන්. අනිකට දෙල් කියලා දාන්නත් පුළුවන්ද? දෙල් ක්ලාස් එක කියලා දාන්නත් පුළුවන්ද? නෑ. එහෙම වුණොත් සමහර පන්ති ඉතින් අදහස වෙනස් වෙනවා. ඒතකොට අපි මෙහෙම ගත්තොත් එහෙම delle classe ප්‍රශ්න නෑ. delle classe finiscono එහෙම කියන්න පුළුවන්. finiscono කියලා ඕ ඒකේ ඒ අරක නෙමෙයි. මං කිව්වේ පන්ති ඉවරනවා කියලා කියද්දී අරක දාන්න ඕනේ. මේක පන්ති කීපයක් ඉවර වෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. පළවෙනි එකේ අදහස වෙනස් වෙනවා. සම්පූර්ණ වෙනස් වෙන අදහස. le classi පන්ති ඉවර වෙනවා 4:30ට. පන්ති කීපයක් ඉවර වෙනවා කියලා දාන්න පුළුවන් 2:30ට. පන්ති ඉවර වෙනවා 4:30ට. පන්ති කීපයක් ඉවර වෙනවා 2:30ට. මේ වාක්‍යත් හදන්න බලන්න. පන්තියක් දැන් පටන් ගන්නවා කියලා කියන්න ඕනේ. පටන් ගන්නවා කියලා කියදෝන කොමින්චියාරේ පාවිච්චි කරන්නත් පුළුවන්, ඉනිත්සියාරේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඉනිත්සියාරේ ක්‍රියාපදතාව පාඩම් කරගෙන නැත්නම් පාඩම් කරගන්න අනිවාර්යයෙන් මේව කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ. වචන නැතුව මේ අපිට මුකුත් කරන්න බෑ. රුක්මන්ට කොහොමද ඒක කියන්න පුළුවන්? try එකක් දෙන්න පුළුවන්ද ඔයාලට? ඔව් රුක්මන් try එකක් දෙමු. තාම පොඩ්ඩක් බලන්න සර්. හරි ඕකේ හරි. එතන තේරෙන්න පොඩ්ඩක් මේ කියන්නේ මට පොඩි ගැටලුවක්. ඔව් ගැටලු තියෙනවා නම් අහන්න අනිවාර්යෙන්ම. මේ අපි කරන නේද මම ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්ම මම ඇයි ඒක එහෙම උනේ? කොහොමද ඒක එහෙම උනේ? ඇයි ඒකට ඒක දැම්මේ? කියලා ප්‍රශ්න අහන්න පුළුවන් ඕන කෙනෙකුට. මයික් එක ඔන් කරලා මේ ප්‍රශ්නේ ඇහුවා. ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යමු. ප්‍රශ්න තියෙනවා අහගෙන යමු ඉස්සරහට. සර් මේක මට මේ ඇහුන්නේ නැහැ නෙට්වර්ක් කියන මොකද්ද හදන්න කිව්වේ? පන්තියක් පටන් ගන්නවා දැන්. ලලන්තිට පුළුවන් දෙයක කියන්න. හරිද නම් දන්නේ නැහැ.
බලමු හරිද වැරදිද කියන එක මා දාලා ඔයාලා හදන්න try කරන්න වැරදුනොත් ආයි හදා ගන්න පුළුවන් වරදිනවා නම් කමක් නැහැ මොකද ආයි වරදින්නේ නැහැ එතකොට හදන විදිය කමක් නැහැ කියනවා නැති classe හරි ඌනා ක්ලාස් එකේ කියමු අපි ෆෙමිනින නිසා ඌනා ක්ලාස් කියන insia adesso බ්‍රාවා ඒවා ඉනිසියා දැන් මේ තුන්වෙනි අවස්ථාව නිසා නේද ඒක පන්තියක්නේ එතකොට ලූයිලේ කියන අවස්ථාවෙන් තමයි දාන්න ඕන නේද එහෙනම් ආරේ කපලා අපි දාගන්නේ ආ එකක් inizia una classe inizia adesso bravo iniziare කියන ක්‍රියාපදේ ගත්තා ඒකේ පන්තියට අදාළ ක්‍රියා අවස්ථාව මොකක්ද කියලා හොයා ගන්න ඕනේ පන්තියක් කියලා කියද්දී ඒක වචන මුල් අවස්ථා තුන විතරයි තියෙන්නේ මම පන්තිය නෙවෙයි ඔයා පන්තිය නෙවෙයි එහෙනම් තුන්වෙනි අවස්ථාව තමයි අනිවාර්යෙන් දාන්න ඕනේ එහෙනම් අපි දැම්මා inizia කියන අවස්ථාව una classe inizia adesso ඕනනම් adesso කියන එක ඉස්සරහට දාගන්නත් පුළුවන් adesso inizia una classe එහෙම කියන්නත් පුළුවන් classe කියලා දාලා ඕනනම් අකට nuova කියලා දාගන්නත් පුළුවන් දැන් පටන් ගන්නවා අලුත් පන්තියක් adesso inizia una classe nuova classe නිසා තමයි මේක la classe නිසා මේක ආ කරලා දැම්මා එහෙම කියන්න පුළුවන් adesso inizia una classe nuova ඊට පස්සේ මේ වාක්‍ය හදන්න පුළුවන්ද කියලා බලන්න මාමා හෙට එනවා කියලා කියන්න ඕනේ. අපිට වාක්‍ය දික් කරගන්න පුළුවන් අපි තමයි ඒව ඉගෙනන්නේ නැති නිසා ඕන නැහැ. නිකන් කියන්නකෝ බලන්න. මාමා හෙට එනවා කියලා කියන්න ඕනේ. මයෝෂානිට පුළුවන් ද ඒක කියන්න? මයික් එක ඔන් කරොත් මට ඔයා වැහෙනවා. මයෝෂානි. try එකක් දෙන්න. මාමා හෙට එනවා. uno මාමා කියලා කියද නිශ්චිත පූර්ව පදයක් දාන්න ඕනේ නේද? මාමා කෙනෙක් නෙමෙයි නේද? lo zio lo zio domani arrivato arrivo domani arrivo මෙහෙම දාමුද arrivo පොඩ්ඩක් වෙනස් කරනවා කවුරු හරි මේක කවුරු හරි කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්ද මේක පොඩ්ඩක් arriva arriva ඇයි arrivo ඒක වචන වෙනම අන්න හරි මාමා කියලා කියන්නේ ඒක වචන එතකොට මාමා කියලා කියද්දි එක්කෙනෙක් එහෙනම් අවස්ථා තුනයි තියෙන්නේ එතකොට ඊයෝ කියන එක නෙවෙයි තූ කියන එක නෙවෙයි එහෙනම් තුන්වෙනි අවස්ථාව මාමා කියලා කියන්නේ ලූයිනේ එතකොට ලූයි කියලා කියද්දි අරිවාරේ කියන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව ක්‍රියාපදයේ තමයි අරිවාරේ කියන එක අරිවාරේ ඒකේ ආරේ කපලා තුන්වෙනි අවස්ථාව නිසා ආ එකතු කරා වෙනීරේ කියන ක්‍රියාපදයට අපිට හම්බ වෙන්නේ තුන්වෙනි අවස්ථාව. ඒක ඉරගොල්ලන් නිසා මොකක්ද දැම්මේ නැතුව ඇති. ඒකේ තියෙන්නේ අපිට viene කියලා. තුන්වෙනි අවස්ථාව. vengo, vieni, viene, veniamo, venite, vengono. නේද? එතකොට ඒකේ තුන්වෙනි අවස්ථාව. ඕනනම් කියන්න පුළුවන් lo zio domani arriva. දැන් අපිට ඕක හරියටම මාමා හෙට එනවා කියලා කියද්දි මාමා කියලා කියද්දි lo zio domani කියලා කියද්දි හෙට එනවා කියලා කියද්දි arriva ඔය පිළිවෙලට දාන්න ඕනේ නැහැ. අපිට කාලයන්ගොන පද ඉස්සරහට නම් ලස්සනට කියන්න පුළුවන්. domani arriva lo zio. එහෙම කියන්න පුළුවන්. domani arriva lo zio. එහෙම කියන්න පුළුවන්. එහෙම තමයි viene. ප්‍රශ්නයක් නැහැ. එහෙම දාන්න පුළුවන්. domani arriva. කොහොම කරත් අපිට තුන්වෙනි අවස්ථාව තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න ඕනේ මාමලා හෙට එනවා කියලා. ලියන්න බලන්න. මාමලා හෙට එනවා. අමිල මදුෂාන් මොකක් වෙයිද ඒක? මාමලා හෙට එනවා. ඒක vengono domani එහෙමම හරියනවද? අපි බලමු. Glissia ගීත්සි vengono domani vengono domani අයියා vengono කියලා දැම්මේ vengono ගොඩක්නේ අන්න හරි ගොඩ දෙනෙක් නිසා එහෙනම් loro කියන අදහස එන්න ඕන නේද එහෙනම් gli vengono domani එහෙම කියන්න පුළුවන් මාමා කෙනෙක් එන්නේ නැහැ කියලා කියන්න ඕනේ අමිල මදුෂාන්ට පුළුවන් ද මයික් එක ඔන් කරලා කියන්නේ ඒක මාමා කෙනෙක් එන්නේ නැහැ කියලා කියන්න ඕනේ යසුරිට කියන්න පුළුවන්ද යසිරු කියන්න ඔව් කියන්න uno zio non venire ඔව් අපි දැන් ඒක පරිස්සම් වෙන්න ඕනේ නේද අමිල sorry sir ක්‍රියාපදය ගැන uno zio හරි
unut io. එතකොට වෙනීර කියන එක මාම වෙනුවෙන් හදා ගන්න ඕන නේද? වෙනීරේ මතකයි දමිලට කොහොමද අපිට හැදුනේ කියලා. අවස්ථා 6 වෙනීර කියන්නේ ඉරෙගුලාර් එකක්, අවිධිමත් එකක්. මතකද? මම එනවා කියලා කියද්දි මොකක්ද දමිල තිබුණේ? vengo. Vengo. Tu vieni. Vieni. Lui lei viene. නේද? මේ තියෙන මෙතන අවස්ථාව නේද? viene. ඒතර lui කියලා කියන්නේ මාමනේ. මාම කියන්නේ lui. ඒතර එන unut io non viene කියලා පාවිච්චි කරා. ඔව්. unut io non viene කියලා කියන්න ඕනේ. එතකොට අපි වෙනුවෙන් තියෙන්නේ මොකක්ද අමිල? අපි එනවා කියලා කියන්නේ? Tu. අපි වෙනුවෙන් තියෙන අපි නොයි නේද? දැන් නොයි වෙනුවෙන් තියෙන අපි noi. මොකද්ද? හා? මොකක්ද අපි වෙනුවෙන් තියෙන්නේ? venire වල. veniamo නේද? අමිල ඔය දැන් ඔය ගොඩක් කට්ටිය දැන් දන්නවා වගේ අහගෙන හිටියට ගොඩක් කට්ටිය ඔක පටලගෙන තියෙන්නේ. තාම මේගොල්ලෝ ගොඩක් අය මේක දන්නේ නැහැ. දන්නේ නෙමෙයි දැන් දන්නවා මේකේ තියෙනවා. මේ ටියුට්ස් එහෙම දාලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙනවා. ඔක පාඩම් කරලා නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. පාඩම් කරලා දැන් මතක තියාගෙන නැහැ. ඒ හින්දා ඒක මතක නැත්නම් ටියුට් වල තියෙනවා. venire කියන ක්‍රියාපදේ irregolare verbi irregolare කියන ටියුට් එකේ තියෙනවා venire කියන ක්‍රියාපදේ. ඒකේ අපි වෙනුවෙන් තියෙනවා veniamo කියලා. ඔයාලා වෙනුවෙන් තියෙනවා venite. ඒගොල්ලෝ වෙනුවෙන් තියෙනවා vengono කියලා. ඉතින් ඒ ටික පාඩම් කරලා මතක තියාගන්න තමයි ඕනේ. කොහොම හරි වෙලාවක් හදාගෙන පාඩම් කරගන්න ඕනේ ක්‍රියාපද ටික. ආරේ ඒරේ ඊරේ රෙගුලාර් ඒවත් හදලා කියවලා පුරුදු වෙන්න ඕනේ. ඉරෙගුලාර් ඒවා ටිකත් හදලා කියවලා පුරුදු වෙන්න ඕනේ. මොකද අපි මේ තාම කතා කරේ මේ ප්‍රෙසෙන්ට් එක ගැනනේ. ඒතකොට තව ඉස්සරහට අපිට එක කාලේ එනවනේ. ඒතකොට ඒවත් ඔලුවට දාගන්න නම් මේ ටික අපි ඉගෙනගෙන පාඩම් කරලා ඔලුව සැහැල්ලු කරන් ඉන්න ඕනේ. නැත්නම් එක උඩ ඔක්කොම වැටිච්චාම අන්තිමට මේ මඤ්ඤම් වෙනවා. අමාරු වෙනවා එතකොට. ඒ හින්දා මේ ටික කොහොම හරි කරලා දඩබඩ ගාලා පාඩම් කරගන්න වර්තමාන කාලයේදී අර අපි ඉස්සලා මේ කෙනෙක් කිව්වා ස්තාපර් කියලා මොකක් හරි එකකට කිව්වා ඒකත් ගන්න පුළුවන්. ඒකත් එක විදිහක්. ඒව ටික මතක තියාගන්න ඕනේ පාඩම් කරලා. ඒක තමයි ප්‍රධානම දේ. ක්‍රියාපද ටික මතක තියාගන්න. අපි මේ පාවිච්චි කරන හැම ව්‍යාකරණ කොටසක්ම අපිට ක්‍රියාපදත් එක්ක තමයි එකතු කරලා පාවිච්චි කරන්න වෙන්නේ. ඒතර ක්‍රියාපද දන්නේ නැතුව මේ වාක්‍ය හදන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් try කරන්න ක්‍රියාපද ටික හරි ඉක්මනට පුරුදු වෙන්න. නිදි මරාගෙන පාඩම් කරුවොත් කමක් නැහැ. අහ කියන්නේ ක්‍රියාපද ටික. ඔව්. සර් එතකොට මේ දැන් අද කියලා ඒකේ අර මේ මාම ඌනෝසියෝ ඒ කියන්නේ එකක් එතකොට එක්කෙනෙක් ගොඩක් කීපයක් නේ. එහෙම හතර. අන්න හරි. දැන් මේකේ තියෙන ලොත්සියෝ කියලා කියන මාමා. ඊට පස්සේ මේකේ තියෙන ඉත්සි මාමලා. ඊට පස්සේ ඌනොත්සියෝ කියලා කියන්නේ මාමා කෙනෙක්. ඊට පස්සේ අපිට ඕකටම දාන්න පුළුවන් අල්කූනි දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දෙල්ලි කියලා දාගමුකෝ. දෙල්ලි මාමලා කීපයක්. අන්න මාමලා කීප දෙනෙක් කීපයක් පණ තියෙනවනේ නේ. පණ තියෙන නිසා කීප දෙනෙක්. ඒතකොට ඕනනම් දාන්න පුළුවන් අල්කූනි ජී කියලා දාන්නත් පුළුවන්. මාමලා කීප දෙනෙක්. ඒතර මාමලා කීප දෙනෙක් කියද්දි දන්නවා බහුවචන කියලා. ඒතර අපිට කියන්න ඕනේ මාමලා කීප දෙනෙක් මිලානෝ යනවා කියලා කියන්න ඕනේ සමීර. මාමලා කීප දෙනෙක් මිලානෝ යනවා. ඌනෝසියෝ කියන්නේ මේ එකක් එක්කෙනෙක් කියන එකක්ද? ඔව් එක්කෙනෙක්. ඔව් ඌනොත්සියෝ. එතකොට ලෝසියෝ මාමා. හරි සර්. දැන් අපි අද කොම්පිටි එක කරේ අපි. කොම්පිටි එක කරේ ඒ ටික තමයි. ඒ අවස්ථා හතරම කරා අපි. අපි කිව්වා ලොත්සියෝ, යීත්සි, ඌනොත්සියෝ, දෙල්ලිසි කියලා කිව්වා. මුලින්ම අපිට හම්බුණා un corso, course එකක්, il corso, course එක, i corsi, courses ගොඩක්. එතකොට dei corsi, course කිහිපයක්. ඒක තමයි කොටස් හතර. ඔය නොන් එක ඉස්සරහට දාලා අපිට කියන්න බෑද? ඌනෝ කොතනද? ඔව් කොතනද දාන්න පුළුවන් වාට? ඉස්සරහට දැන් අර එන්නේ නැහැ කියලා කියද්දි. ඔව් කොහොමද කියන්නකෝ බලන්න දාලා. non viene unozio කියන එකද? ඔව්. ඔව් පුළුවන්. non viene හැබැයි හැම වෙලාවකම ක්‍රියාපදයේ ඉස්සරහින් තමයි non එක එන්න ඕනේ. non viene unozio. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරියටම හරි. ක්‍රියාපදයේ ඉස්සරහින් non එක දාගමු. ඊට පස්සෙම කියන්න පුළුවන්. වැරදි නෑ හරි. non viene unozio. දැන් මෙතන කියන්න ඕනේ මාමලා කීප දෙනෙක් මිලානෝ යනවා කියලා කියන්න ඕනේ.
කොහොමද දිලයකට කියන්න පුළුවන් මිලානෝ යනවා කියලා? යනවා කියන verb එක ගන්න ඕනේ. දිලයක යනවා කියලා කියන්නේ කොහොමද? ඔව් දිලයක මයික් එක ඔන් කරොත් ඇහෙනවා මට ඔයාව. අන්දාරේ. ඔව් සුසන්ති අන්දාරේ නේද? අන්දාරේකේ මේ මාමල කීප දෙනෙක් කිව්වොත් කීවෙනි අවස්ථාවක් දාන්න වෙන්නේ සුසන්ති මට? 6 වෙනි අවස්ථාව සර්. 6 වෙනි අවස්ථාව. මොකද ගොඩක් ඉන්න නිසා නේද? එතකොට ඒකේ මතකයිද ඔයාලට මොකද තියෙන්නේ කියලා? ඔව් දැන් මතක් වෙන්න ඕනේ. වාදෝ වායි වා අන්දියාමෝ අන්දාතේ වාන්නෝ. අන්න මතක් වෙන්න ඕනේ. ඒතර වාන්නෝ නේද? වාන්නෝ ආ මිලානෝ. නගරයකට යනකද ආ කියන නිපාතය දාන අපි ඔයගෙන පස්සේ කතා කරමු. දැන් ওই ක්‍රියාපදේ තමයි ප්‍රධාන දේ. අල්කුනිත්සි වාන්නෝ ආ මිලානෝ. මාමල කීප දෙනෙක් මිලානෝ යනවා. ඒක තමයි කියන්න ඕනේ. ක්‍රියාපදේ වර්ණගන එක ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ගොඩක් උනන්දු වෙන්න ඕනේ සහ ක්‍රියාපද ටික ඔක්කොම වර්ණගල තියාගන්න ඕනේ. ඉරගොලාර ටික නම් කටපාඩම් කරගන්න ඕනේ. ඕනම කරන ක්‍රියාපද ටික කටපාඩම් කරගන්නකෝ. යනවා, එනවා, දෙනවා, ගන්නවා, කියනවා, කරනවා. ඕනම කරන ඒවා ටිකක් නේ. ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. යනවා එනවා කියන්නේ කොහොමත් ඕනේ අපිට. ඒ ටික මතක තියාගන්න ඕනේ. එහෙම තමයි අපිට දැන් වාක්‍ය හදන්න වෙන්නේ නේද? වාක්‍ය හදන්න අපිට ක්‍රියාපද නැතුව බැහැනේ. මට තියෙනවා ක්‍රියාපදයක් prendere කියලා. prendere කියලා තියෙනවා. මට තියෙනවා නාමපදයක් orologio කියලා. වචන දෙකයි තියෙන්නේ. මේකෙන් වාක්‍ය ටික හදා ගන්න ඕනේ. prendere තියෙනවා. prendere කියලා කියන්නේ ගන්නවා. orologio කියලා කියන්නේ ඔරලෝසුව. මට වාක්‍ය හතරක් හදා ගන්න ඕනේ. මේ වාක්‍ය හතර සිංහලෙන් ලියා ගන්න හැමෝම. පළවෙනි එක මම ගන්නවා ඔරලෝසුව. දෙවෙනි එක මම ගන්නවා ඔරලෝසුවක්. තුන්වෙනි එක මම ගන්නවා ඔරලෝසු. හතරවෙනි එක මම ගන්නවා ඔරලෝසු කීපයක්. ක්‍රියාපදේ නාමපදේ ඔයාලට තියෙනවා. හදන්න බලන්න. මේ හැම එකකම පාඩම් YouTube එකේ තියෙනවා. දැන් මේ මාස ටිකේ දාපු ඒවල තියෙනවා මේවා ටික. මේ අපි කතා කරන ඒවා ටික ඔක්කොම තියෙනවා. කීප වතාවක් බලලා මේක පුරුදු වෙන්න විතරයි තියෙන්නේ. ඉතාලි භාෂාව වෙනුවෙන් වැය කරන කාලය වැඩි කරගන්න, පාඩම් කරන්න ටිකක් වැඩිපුර මහන්සි වෙන්න. ප්‍රියංකා කියන්නකෝ මට පළවෙනි වාක්‍ය මොකක්ද අපි දුන්නේ? මම ගන්නවා ඔරලෝසුව. කොහොමද කියන්නේ? io prendere il orologio. prendere උනාට prendere මම වෙනුවෙන් වර්ණගා ගන්න ඕන නේද සමීර? io prendo අන්න හරි. io prendo l'orologio නේද? io prendo l'orologio. මම ඔරලෝසුව ගන්නවා. ඊට පස්සේ කියන්න ඕනේ ප්‍රියංගිකා. මොකද්ද කියන්න ඕනේ ඊට පස්සේ ප්‍රියංගිකා? මම ගන්නවා ඔරලෝසුවක්. කියන්නකෝ. io prendo un orologio. හරිද? ඔව්. un orologio. un orologio නේද? ඒක un orologio කියලා කියන්නේ ඔරලෝසුවක්. ඊට තුන්වෙනි වාක්‍යය මොකද්ද ප්‍රියංකා? io prendo i orologi. මෙහෙම දැම්මොත් හරිද කියලා මට කියන්න ප්‍රියංකා? මෙහෙමද? ද මෙහෙමද? ඔව්. ද මෙහෙම එකද දාන්න ඕනේ. ඔරලෝසු බහුවචන. ඔව්. ඔරලෝසු කියලාද බහුවචන? li orologi. පළවෙනි එකද දෙවෙනි එකද? GLI එකද E එකද? මම දැම්මේ නම් දෙවෙනි එක. මම දැම්මේ නම් කියලා හරියන්නේ නැහැ. ඉතාලි භාෂාවේ කියලා තියෙන විදිහට දාන්න ඕනේ. ඔව් GLI එන්න ඕනේ. මොකද මේක වොකාලි අකුරකින් පටන් ගත්ත එකක් නිසා අපි දාන්නේ සාමාන්‍යයෙන් ලෝ කියන එක. ලෝ කියන එක දාපුවම ඒක වචන වලට ඒක බහුවචන වෙද්දී G වෙන්න ඕනේ. එතකොට G orologi. io prendo gli orologi. ඊට පස්සේ io prendo di orologi. නෑ අපි දැන් මේ G එකත් එක්ක මේකත් එක්කනේ එකතු කරගන්න ඕනේ. ඒකත් එක්ක එකතු කරන්න ඕනේ D කියන එක. D කියන එක එකතු කරගන්න ඕනේ
G කියන එකත් එක්ක මේ දෙක එකතු වෙච්චාම අපිට හැදෙන්නේ ගී දෙල්ලි. ඒක දැන් ඒක දන්නේ නැද්ද? දෙල්ලි ඔරලෝජි. දැම්මද? ඔව් ඔව් හැබැයි ඔව් කියපු විදිය වැරදි හැබැයි ආ. ඒක ඔව් කියපු විදිය වැරදි. දෙල්ලි ඔරලෝජි මේක දෙල්ලි කොහමද? දී දෙල්ලි. දිල්ලි. නෑ දෙල්ලි. නෑ දිල්ලි නෙමෙයි දෙල්ලි. ඉංග්‍රීසි වලින් දිල්ලි ආ. ඉංග්‍රීසි වලින් දෙල්ලි. දිල්ලි. නෑ මේක දේ. දේනේ මේක. දෙල්ලි. ඒ අපිට තියෙන්නේ. නේද? දැන් අපිට ගත්තාම මෙහෙමනේ අපිට හැදෙන්නේ. මෙතන තියෙනවා දී කියලා එකක්. ඕකට එකතු වෙනවා අපිට. මෙතන එකතු වෙනවා. ඉස්ලාම එකතු වෙනවා ඉල් කියලා එකක්. එතකොට ඒකේ අපිට හැදෙන්නේ දෙල් කියලා. ශබ්ද කරන විදිහ මතක තියාගන්න. ඊට පස්සේ බහුවචන වලට තියෙනවා ඊ කියලා එකක්. ඒක හැදිච්චාම අපිට දෙයි කියලා හැදෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන ලෝ කියලා එකක්. ඒක එකතු වෙච්චාම අපිට හැදෙනවා දෙල්ලෝ කියලා. දෙල්ලෝ. ඊට පස්සේ තව අපොස්ට්‍රොෆෝ එකක් දාලා තියෙනවා. ඒක අපි දාන්නේ මෙහෙම. ඒක එකතු වෙච්චාම අපිට හැදෙන්නේ මෙන්න මෙහෙම දෙල් එකක්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ දෙකේම බහුවචනය G කියලා. ඒකේ අපිට හම්බ වෙන්නේ දෙල්ලි කියලා. ස්ත්‍රීලිංග වල අපිට හම්බ වෙන්නේ ලා කියලා එකක්. ඒක දී එකත් එක්ක එකතු වෙච්චාම ඒක හැදෙන්නේ දෙල්ලා කියලා. ඊට පස්සේ ඒකෙත් තියෙන වොකාලි වලින් එනේ වලට දානවා මේ වගේ එකක්. ඒක එකතු වුණොත් එහෙම අපිට හැදෙන්නේ දෙල් කියලා. ඊට පස්සේ ආපහු ඒකේ තියෙනවා ලේ කියලා එකක්. ඒක දාගත්තාම අපිට හැදෙන්නේ දෙල්ලේ කියලා. මට මේ ටික කියන්න ප්‍රියංගිකා උඩ ඉඳලම දෙල් දෙල් දෙයි දෙල්ලෝ දෙල්ලෝ දෙල් දෙල් දෙල්ලි දෙල්ලි මේක දෙල්ලා දෙල්ලා දෙල් දෙල්ලේ දෙල්ලේ අන්න හරි. හොඳට කටට හුරු වෙනකම් පාඩම් කරගන්න ඕනේ මේවා. ඇහැට දැකලා හුරු වෙන්න ඕනේ, කටට හුරු කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ප්‍රශ්නයක් නැතුව මේක කියව ගන්න පුළුවන් වෙන්නේ. මොන වුණත් අපි මේ කටින් එළියට දාන්න එපා වචන ටික. දාද්දි පැහැදිලිව දාන්න ඕනේ. දාද්දි අපි මේවා කියවලා පුරුදු වෙන්න ඕනේ. ඔහොම තමයි අපිට දී එකත් එක්ක මේ ආර්ටිකල් එක එකතු වෙච්චාම හැදෙන ඒව ටික තියෙන්නේ. ඒකෙනුත් අපි මෙතනදී පාවිච්චි කරන්නේ මේ බහුවචන ටික. දෙයි කියන එක පාවිච්චි කරනවා, දෙල්ලි කියන එක පාවිච්චි කරනවා, දෙල්ලේ කියන එක පාවිච්චි කරනවා. අල්කූනි කියලා කියන්න. අල්කූනි කියලා කියන්න. ඒ ටික තමයි පාවිච්චි කරේ නේද? ඔව්. අපිට එතකොට ඔරලෝජ්ජෝ කියලා කියද්දී අපිට මෙතන ගන්න පුළුවන්. ඔරලෝසුව කියලා කියද්දී අපිට ගන්න පුළුවන් ලොරලෝජ්ජෝ කියලා. ලොරලෝජ්ජෝ ඔරලෝසුවක් කියද්දී අපිට ගන්න පුළුවන් උන්නොරලෝජ්ජෝ. අපිට ආපහු ඔරලෝසු කියලා කියද්දී අපිට ගන්න පුළුවන් යි ඔරලෝජ්ජි. ඊට පස්සේ අපිට ආපහු ගන්න පුළුවන් දෙල්ලි ඔරලෝජ්ජි කියලා ගන්න පුළුවන්. ඔරලෝසු කිහිපයක් කියලා කියද්දි දෙල්ලි ඔරලෝජ්ජි. එතකොට අපිට මෙතනට දා ගන්න පුළුවන් ප්‍රෙන්දරේ කියන ක්‍රියාපදයේ අවස්ථා ටික. ප්‍රෙන්දෝ එතනින් මට තියෙන එක ප්‍රෙන්දෝ කියන එක. tu prendi lui prende noi prendiamo පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. prendiamo voi prendete ඔයාලා ගන්නවා loro prendono. මෙහෙම තමයි තියෙන්නේ. ඒතර අපිට ඉතින් මේකත් එක්ක එකතු කරගන්න පුළුවන් මේක අපිට අවශ්‍ය කරන අවස්ථා ටික. මොකද කරන්නේ? io prendo කියලා කියද්දි මේ ටිකත් එක්ක මේක. අපි ගමු ඔරලෝසුව. අපි ගමු ඔරලෝසුවක්. අපි ගමු ඔරලෝසු. අපි ගමු ඔරලෝසු කීපයක්. ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ගන්න ඔරලෝසුව. ඔයා ගන්න ඔරලෝසුවක්. ඔයා ගන්න ඔරලෝසු. ඔයා ගන්න ඔරලෝසු කීපයක්. ක්‍රියාපදේ වෙනස් කරගත්තා මේක පාවිච්චි කරා. බොනසේරා දාලා නාමපද ටික දාලා හදලා බලන්න වාක්‍ය. එහෙම හදලා පුරුදු වෙන්න ඕනේ ඉතින්. ටිකක් වැඩිපුර මහන්සි වෙන්න. හරි. එහෙමනම් අපි ලබන සතිය හම්බ වෙමු. ඔයාලා හැමෝටම වෙන සුබ අලුත් අවුරුද්දක් විශ් කරලා ගොඩක් අය කාට් දාලා තිබුණා. ග්‍රාත්සි ඔයාලා හැමෝටම ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි එන ලබන සතිය හම්බ වෙමු. පාඩම් කරන්න ඕනේ. මොම අවුරුද්දක් සුබ සන්ධ්‍යාවක් වේවා. එසේ වේවා. පාඩම් කරන්න ඕනේ හැමෝම. Buonasera sir. වෙන්න buonasera. Buonasera. Buonasera sir. Buonasera, sir. Buonasera. Buonasera, sir. Buonasera. Buonasera. Buonasera, sir. Buonasera.
Gracias.